මෙන්න මේ වැවේ මෙතන තිබුණ පැරණි සොරවුව ඉඳලා මෙන්න මේ කැමරාවෙන් ගත්ත රූප පෙළක් තියෙනවා. මෙන්න මේ කැසට් පටේ තමයි ඒ රූප පෙළ පටිගත වුණේ. මෙතන එහා පැත්තේ පුංචි කැලේ ඇතුළේ ඉඳලා ඇතෙක් එළියට එනවා. ඇවිදගෙන. මට ඒ ඇතාගේ ජීවමාන කාලේ ගන්න පුළුවන් වෙච්ච ලස්සනම රූප පෙළ තමයි ඒක. ඊට පස්සේ මට එයාගේ ඒ විදිහට රූපරාමු ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊට කලින් අවස්ථා කීපයක් එයාගේ පුංචි රූපරාමු අරගෙන තිබුණා. නමුත් මෙතනදී තමයි මතක හිටින රූපරාම පෙළ ගන්න පුළුවන්. අපි බලමු ඒ ඇතා කවුද කියලා. අපි වෙනදා පුරුදු විදිහටම හවස් කාලේ අලි බලන්න කියලා ගියා. සමහර වෙලාවට උස්කල සියඹලංගමුව පැත්තට යනකොට වැව් ඉස්මත්තේ අලි බැහැලා ඉන්නව පේනවා. ඒ නිසාම තමයි එදා දවසෙත් අපි උස්කල සියඹලංගමුව පැත්තට ගියේ. මට මතක විදිහට මේ 2008 හරි 2009 හරි වසරේ. ඒ යන අතරතුර කඩයක් ළඟින් බයිසිකලේ නතර කරලා ඇහුවා මාමේ මේ පැත්තේ අලි ඉන්නවද මේ දවස්වල කියලා. ඔන්න ඒ වෙලාවේ තමයි ඒ තේ කඩේ ළඟින් මාමා කෙනෙක් අපිට කිව්වේ මහත්තයා කෙනෙක් ඇවිල්ලා ඉන්නවා ඇත අල්ලන්න. ඔන්න ওই පැත්තට මේ මහත්තයා ගියා. ඊට පස්සේ අපි ඒ ගියේ කොහාටද කියලා හොයාගෙන යනකොට නිවසක් ළඟ අපි වැඩියේ දැකලා නැති ජිප් එකක් නතර කරලා තිබ්බා. ඊට පස්සේ ඒ ආව කට්ටිය කොහාටද ගියේ කියලා අහලා අපි ගියා ඒ පැත්තට. ඔන්න අපි ගිහිල්ලා බලනකොට කීප දෙනෙක් ඉන්නවා. වැව් පිටියේ ගහක් යටට වෙලා. ඒ දවස්වල ඒ වැව හිඳිලා තිබ්බේ. පිටියේ පෑදිලා. වතුර තිබුණේ නෑ වැවේ. ඊට පස්සේ අපි කෝකටත් කියලා වැව් බැම්මට වෙලා බලාගෙන හිටියා. ඔන්න ඒ විදිහට වැව් බැම්මට වෙලා බලාගෙන ඉන්නකොට තමයි මෙන්න මෙයා කැලේ ඇතුලෙන් එළියට ආවේ. අපිට ලාවට වගේ පේනවා තවත් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි පිටිපස්සෙන් ඉන්නවා වගේ. ඇඳගෙන හිටිය කමිස ටිකත් ගලවලා වැව් බැම්ම උඩ තියෙන සොරවුව ළඟට වෙලා අපි බලාගෙන හිටියා. මෙයා කැලින් එළියට එනකල්. මේ වැව එච්චර ලොකු වැවක් නෙවෙයි. උස්කල සියඹලංගමුව වැවට යන පාර අයිනේ චුට්ටක් ඇතුළට වෙන්න තමයි මේ පුංචි වැව තිබ්බේ. ඉතින් අපි අර ඇවිල්ලා ඉන්නේ කවුද කියලා අහන්න ගියේ නෑ ඒ වෙලාවේ. අපිත් ඒගොල්ලෝ මොකද කරන්නේ කියලා බලාගෙන පැත්තකට වෙලා හිටියා. කොයි වෙලාවක හරි අපිට කතා කරන්න ලැබුණ වෙලාවක අපි කතා කරලා විස්තර දැනගන්න අදහසින් තමයි බලාගෙන හිටියේ. ඒ අතරතුර ඉතින් මෙන්න මෙයත් වැව් පිටිය දිග හිමින් සැරේ ඉස්සරහට ආවා. මෙතන ලොකු කැලෑවක් තිබුණෙත් නෑ. අක්කර කීපයක පුංචි කැලෑවක් තමයි තිබුණේ වැවට උඩින්. බය වෙන්න දෙයක්වත් නෑ. පල්ලැහ කුඹුරු වැඩ කරලා නැති වුණාට හොඳට වටපිටාව පේනවා. කැලේ නෙමෙයි. ගෙවල් වල වහලවලුත් පේනවා. ඉතින් මෙතන කැලෑවක් නොවෙන නිසා අපි බය නැතුව වැව් බැම්මට වෙලා බලාගෙන හිටියා. ඒ වැව් බැම්ම දිග එහා පැත්තේ ගමට වෙන්නේ නැති සමහර කට්ටිය බයිසිකල් වල එහා මෙහා යනවා. අපි එහෙම බලාගෙන ඉන්න අතරතුර තමයි මෙන්න මෙයා තවත් එක්කෙනෙක් එක්ක හිමින් සැරේ එළියට ආවේ. වැඩි කලබලයක් තිබ්බේ නෑ. නිමාඩු පාඩුව හිමින් සැරේ තෘණ වර්ග ගලවගෙන ආහාරයට ගනිමින් හිටියේ. අපි එතකොට දන්නවා මෙයා කවුද කියලා. ඒ කාලේ ඉතින් මෙයාට නමක් තිබ්බේ නෑ. මෙයා අපි හැඳින්වුවේ මහ ඇතා කියලා. මෙයා අපිට අවස්ථා කීපයක්ම ගෙවතු වලින් ඒ වගේම මහගල්ගම වැවෙන්න එහෙමත් හම්බ වෙලා තිබ්බා. ඒ නිසා ඉතින් මෙයා අපේ නිවසේ ගෙවත්තේ වගා කරලා තිබ්බ මුං කව්පි කන්නත් එකපාරක් ඇවිල්ලා ගිහිල්ලා තිබ්බා. හැබැයි ටෝච් එකක් ගහනකොටම මෙයා ඉක්මනට හැංගෙනවා. වැඩි වෙලා එළිය කකා ඉන්නේ නැහැ. අපි ඉතින් වැව් බැම්මට වෙලා ඇතා
ආහාර ගන්න විදිහ රූපරාමු මේ විදිහට ගනිමින් බලාගෙන හිටියා. වැව් බැම්ම දිගේ යන සමහර කට්ටියත් අපි ඉන්න තැන නැවතිලා ඇතා දිහා බලලා යනවා. ඒ දවස්වල ඉතින් කවුරුත් උත්සාහ කරේ නෑ මේ කට්ටියට වෙඩි ගහලා එලවන්න, ඒ වගේම කුලප්පු කරන්න. පාඩුවේ යන කට්ටිය ලස්සන ඇතෙක් නේද කියලා බලාගෙන ඉඳලා යනවා. මොකද මේ මිනිස්සුන්ට හරි හුරු පුරුදුයි මේ සත්තු. ඒ වෙලාවේ තමයි අපි දැක්කේ ඒ ඇවිල්ලා ඉන්නේ අලි අල්ලන කට්ටියක් නෙමෙයි, ඡායාරූප ගන්න කට්ටියක් කියලා. ඉතින් කොහොම හරි එක්කෙනෙක් ළඟ විතරයි කැමරාවක් තිබුණේ. සමහර ගම්වල කට්ටිය කියන්නේ ෆොටෝ එකක් ගහනවට ෆොටෝ අල්ලනවා කියලා. ඒ නිසා සමහර විට ඇතා අල්ලන්න කියන එකෙන් අදහස් කරන්නේ නැත්තේ ඇතාගේ ඡායාරූපයක් ගන්නවා කියන එක වෙන්නේ නැති. අපි හිතුවේ ඇතා අල්ලගෙන යන්න ඇවිල්ලා කියලා. අපිත් බය වුණා ඇතා අල්ලන්න කිව්ව නිසා. ඒ නිසා අපිත් කලබලෙන් තමයි ගියේ ආව කට්ටිය කවුද කියලා බලන්න. හැබැයි ඉතින් කැමරාවක් අතේ තියෙනවා දැක්කට පස්සේ තමයි අපි හිතුවේ මේ ඇවිල්ලා තියෙන්නේ ඇතා අල්ලන්න නෙමෙයි ඇතාගේ ෆොටෝ ගන්න කියලා. ඒ කාලේ ඉතින් අලි මේ විදියට වැඩි ජනප්‍රිය නෑ. කැමරා තියෙන ජංගම දුරකථන තිබ්බේ නෑ වැඩි. ඒ වගේම තමයි අලි ඇත්තුන්ට ඉන්න කැලේ තිබ්බා. කැලෑ පටි තිබ්බා. වැවෙන් වැවට ගමෙන් ගමට එහා මෙහා ගමන් කරන්න. වැව් ඉස්මත් එහෙම එලි කරලා තිබ්බේ නෑ. ඉතින් ඕන් පාඩුවේ එහෙමේ ගියා. සමහර කාලවල නියකේ නිසා ගොඩක් වැව්වල වතුර අඩු වෙනවා. ඒ කාලෙට වතුර තියෙන මහගල්ගම වැව, උස්කල සියඹලංගමුව වැව, පාලු කඩවල වගේ වැව්වලට තමයි අලි ඇත්තු එකතු වෙන්නේ. තමන්ගේ ජල අවශ්‍යතාව වෙනුවෙන්. ඒ වගේ තැනකදී තමයි මේ වගේ ඇතෙක් දකින්න පුළුවන් උනේ. ඒ කාලේ වතුර අඩු වෙන කාලෙක විතරයි. ඔන්න බලන්නකෝ කොහොමද එදා දවසේ මේ ඇතාගේ ඡායාරූප ගන්න මහන්සි වුණේ කියලා. දැන් කාලේ වගේ නෙමෙයි. අලි ඇත්තුන්ට කරදරයක් නොවන විදිහට ඇතාටත් නොදැනෙන විදිහට තමයි ඇතාට ටිකක් ලං වුණේ ඡායාරූප ගන්න. මේ ඉන්නේ වජිර විජේ ගුණවර්ධන මහත්තයා. ඔහු විසින් ලංකාවේ අලි ඇත්තු ගැන පොතක් කරා. ඒ තමයි මෙන්න මේ පොත. මේ පොතේ මෙන්න මේ ඡායාරූපය සරසන්නේ එදා දවසේ මේ විදිහට ගත්ත ඡායාරූපයෙන්. ලංකාවේ වෙනත් ඡායාරූප ශිල්පියෙකුට මේ ඇතාව කැලේකදී දකින්න පුළුවන් වෙලා නැහැ මේ විදිහට. වජිර විජේගුණවර්ධන මහතා විතරයි මේ ඇතාගේ ජීවමාන කාලේ කැලේකින් වැව් ඉස්මත්තකින් ඡායාරූපයක් අරගෙන තියෙන්නේ. ඔහු ඒ ඡායාරූපය ගන්න විදිය මේ රූපරාම පෙළේ තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ පොත හැඩවුණේ සියඹලංගම ඇතාගෙන්. ඒ කාලේ අපිට වුණත් අලි ඇත්තු බලන්න එච්චර ලේසි නෑ. කලින් කීවා වගේ වසර කීපයකට පාරක් තමයි වැව්වල වතුර ගොඩක් අඩු වෙන්නේ. එතකල් කැලෑ ඇතුලේ තියෙන පුංචි වැව්වල පවා වතුර රැඳෙනවා. ඒ වගේම තමයි මහ සියඹලංගම වැවේ ඉඳලා උස්කල සියඹලංගම වැවට එනකල් තියෙන සියඹලංගම ඔයෙත් වතුර රැඳෙනවා. ඔය දෙපසම තිබුණේ කැලේ. ඒ නිසා ජලයක් තියෙනවා, ආහාරයක් තියෙනවා, ඔවුන්ගේ ගමන් මාර්ග ආරක්ෂිතයි. ඒ නිසා අලි ඇත්තු නිදහසේ එහෙ මෙහෙ ගමන් කළා. කාලෙකට සමහර අලි ඇත්තු කලා වැවට යනවා. සමහර අලි ඇත්තු තබ්බෝ විල්පත්තු පැත්තට යනවා. ඒ විදිහට අලි ඇත්තු එහා මෙහා ගමන් කරමින් හිටියා. ඒ කාලේ මේ වගේම දල දෙක තිබුණ ඇතෙක් තමයි තේක්කේ රාජා කියලා කියන්නේ. තේක්කේ රාජා කියන නම දැම්මේ පස්සේ කාලෙක. ඒ ඇතාගේ දල දෙකත් මේ විදිහමයි. මේ හැඩේමයි. නමුත් එයා මෙයාට වැඩිය ටිකක් නපුරු විදියට හැසිරුණා. වාහන වලට පහර දුන්නා. ඇතැම් වෙලාවට මිනිස්සුන්ටත් පහර දෙන්න උත්සාහ කළා තිබුණා. ඉගිනි මිටිය පැත්තෙන්, අඹන්පොළ පැත්තෙන්.
නමුත් මෙයා ඒ පැත්තට ගිහිල්ලා තිබ්බේ නෑ. මෙයා රැඳිලා ඉඳලා තිබුණේ ගොඩක් වෙලාවට උත්කල සියඹලංගමුව මහගල්ගමුව වගේ ප්‍රදේශවල තමයි. ගොඩක් දෙනෙක් මෙයාව සියසින් දැකලා නෑ. 2010 වසරේ 11 වෙනි මාසේ 21 වෙනිදා රාත්‍රී කාලේ වනාලි පහර දීමකින් පුද්ගලයෙකු මිය යාමත් සමග 22 වෙනිදා උදේ මේ ඇතාව අල්ලනවා වනජීවි නිලධාරීන් විසින්. වෙනත් ප්‍රදේශයකට අරන් ගිහිල්ලා දාන්න. 22 වෙනිදා ඇතාව පටවගෙන යනවා ලොරියක. කොහොම හරි 22 වෙනිදා රාත්‍රී කාලේ ඇතා නැවත ගෙනල්ලා උස්ගල සියඹලංගමුව වැව් ඉස්මත්තෙන් නිදහස් කරන්න හදනකොට ලොරි තට්ටුවේ හිර වෙලා ඉද්දී ඇතා මිය යනවා. ඒ විදිහට තමයි මේ ලස්සන සම්පත අපේ රටට අහිමි වුණේ. එදයින් පස්සේ ඉතින් මේ ගල්ගමුව පැත්තේ ඉන්න අලියැත්තුන්ට නරක කාලය උදා වුණා. අලින්ගේ කැලෑ ටික ව්‍යාපාරිකයන්ට අත් වුණා. අලියැත්තු ගමන් කරපු මාර්ගවල සමහර පුද්ගලයෝ අලි වැටවල් ගහලා අගල් කපලා වගා කරන්න පටන් ගත්තා. සියඹලංගමු ඇතා අහිමි වුණා කියලාවත් මේ ගල්ගමුව ප්‍රදේශයේ අලිමිනිස් ගැටුම නිමාවක් දැක්කේ නෑ. එදයින් පස්සේ තමයි අලිමිනිස් ගැටුම වැඩි වෙන්න පටන් ගත්තේ. මේ වැවේ වතුර නැති නිසා ඇතා අනිත් අලියත් එක්ක යනවා වෙනත් තැනකට ජල අවශ්‍යතාවය වෙනුවෙන්. ඡායාරූප ශිල්පීනුත් එතනින් ඉවත් වෙනවා ඇතාට නිදහස දීලා. පේනව නේද? ඇතාට කරදරයක් නොවන විදිහට ඇතාගේ ලස්සන ඡායාරූප ටිකක් අරගෙන මේ වනජීවි ඡායාරූප ශිල්පියා එතනින් ඉවත් වෙන විදිහ. ඔන්න ඔහොමයි සියඹලංගමු ඇතා ජීවමාන කාලේ අපි දැක්ක විදිය. ආයෙත් දවසක තවත් රූප පෙළක් අරගෙන එන්නම්.